උදේට නැගිටපු ගමන් මේ දවස්වල මම ඉස්සරලම කරන්නේ අපේ වගාව බලන්න යන එක. එතන පොඩ්ඩක් කාලය ගත කරනවා, වතුර දානවා, එතකොට වල්පැල තියෙනවා නම් ගලවනවා. මේ දේවල් තමයි මම මේ දවස්වල උදේ නැගිටපු ගමන් ඉස්සරලම කරන්නේ. ඉතින් අදත් වගාව පැත්තේ යනකොට මට හිතුණා අද උදේ කෑම වේල වත්තෙන් කඩා ගන්න දේවල් වලින්ම හැදුවොත් හොඳයි කියලා. ඉතින් ගොඩාක් දේවල් තාම හැදිලා නැහැ. තාම පුංචි පැල තියෙන්නේ ගොඩාක් වගේ. හැබැයි වේලක් සම්පූර්ණ කරගන්න පුළුවන් තරම් දේවල් මේ වෙනකොට හැදිලා තියෙනවා. ඉතින් ඒකේ ප්‍රධානම දේ තමයි මේ තම්පලා වගාව. ඒක හරිම සරුවට හැදිලා තියෙනවා. මලුත් ඇවිල්ලා තමයි දැන් තියෙන්නේ. ඉතින් මම මේකෙන් කොළ ටිකක් කඩා ගන්නවා. පොල් දාලා මලවලා රසට මැල්ලුමක් හදාගන්න. මේ වෙනකොට අමු මිරිස් පැල සමහර පැලවල මල් ඇවිල්ලා තියෙනවා. එතකොට දම්බල තක්කාලි ඒ දේවලුත් දැන් සෑහෙන මට්ටමකට ලොකු වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඒවා ගලවලා වෙනම හිටවන්න ඕනේ. ඊට අමතරව මම අත්තාපල් අල දෙකකුත් පැලවච්ච අල දෙකකුත් හිටියවා. ඉතින් ඒකත් දැන් යන්තම් පැලවෙලා තියෙනවා. ඉතින් මේ වෙනකොට බණ්ඩක්ක හැදිලා තියෙනවා. ඊට අමතරව මම මේ අතරම ලෙමන් ගෙඩියකුත් කඩාගත්තා. ඉතින් මුකුණු වෙන්නත් හරි සරුවට හැදිලා තියෙනවා මේ වෙනකොට. ඉතින් ඉස්සරහා වීඩියෝස් වලදී මම ඔයාලට ඒවත් පෙන්නන්න. ඔන්න මං තම්පලා නම් ඇති වෙන්න කඩාගත්තා. ඊළඟට මම යනවා මෙන්න මේ කොච්චි කරල් දෙක හොඳටම ඉදිලා තියෙන්නේ. මම මේ දෙකත් කඩා ගන්නවා. ඉතින් ඊට අමතරව අපි පැලේ ගේනකොට මේ සුදු පාට කොච්චි තිබුණේ නැහැ. ගෙනාවට පස්සේ තමයි මේ ටික හැදුනේ. ඊට පස්සේ පොල් ගෙඩි පොලුත් අපි වත්තෙන්ම තමයි ගන්න. ඉතින් පොල් ගෙඩි දෙකකුත් සුද්ධ කරගත්තා. ඊට පස්සේ මම යනවා බණ්ඩක්ක කඩන්න. ඉතින් මේ වෙනකොට බණ්ඩක්ක සමහර ගස්වල චූඩි කරල් තියෙන. ඉතින් කන්න පුළුවන් මට්ටමේ කරල් 4ක් තිබුණා. මම ඒ ටිකත් කඩාගත්තා. ඊට පස්සේ මම ආවා රම්පෙ ටිකක් කඩා ගන්න. ඒත් එක්කම මම කරපිංච ටිකකුත් කඩාගත්තා. ඉතින් දැන් සේරම දේවල් මම එකතු කරගෙන ඉවරයි වත්තෙන්. දැන් යමු අපි කැම ටික හදන්න. මුලින්ම මම අද මාළු කරි එකක් තමයි හදාගන්නේ. ඉතින් ලින්න මාළු තමයි අද ගෙදර තියන්නේ. ඉතින් මුලින්ම මාළු කෑලි ටිකට ගම්මිරිස් ලුණු අත ගාලා හොඳට සීසන් වෙන්න තිබ්බා. ඒ අතරේ රත් තුන තෙල් එකට සුදු ලුණු රම්බ කරපිංච කුරුදු දාලා හොඳට ටෙම්පරාදු කරගත්තා. ඊට පස්සේ ඕන දේවල් ටික මම ඒ අතරේ ලෑස්ති කරගත්තා. ආර ටික ටෙම්පරාදු වුණාට පස්සේ ඒ ටිකත් මම මේ ටිකත් මම එකතු කරලා හොඳට ටෙම්පරාදු වෙන්න තිබ්බා. ඊට පස්සේ මම ගත්ත මාළු ටික කුක් වෙන්න තරම් ප්‍රමාණවත් වතුර ටිකක් එකටම එකතු කරගත්තා. ඉතින් වතුර ටික හොඳට උතුරනකොට අපේ මාළු ටික එකතු කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මාළු ටික කුක් වෙනකන් මේ වතුර ටික හින්දව ගන්න තමයි තියෙන්නේ. හරිම ලේසි මාළු කරි එකක් හදන එක. ඉතින් මම මාළු ටික මුලින්ම එකතු කරන්නේ නැහැ. වතුර ටික උතුරනකොට තමයි මාළු ටික එකතු කරන්නේ. මොකද මාළු තැම්බෙන්න ලොකු වෙලාවක් යන්නේ නැති නිසා. ඊළඟට යමු අපි බණ්ඩක්ක කරි එක හදන්න. ඉතින් බණ්ඩක්ක කරලක් 3ට වගේ කපාගෙන මම අරගත්තා. ඉතින් වත්තෙන් කඩාගත්ත බණ්ඩක්ක මදි හන්දා ගෙදර ගිහලා එනකොට අරගෙන ආව බණ්ඩක්ක වගේකුත් තිබිලා ඒ ටිකත් මම එකතු කරගත්තා. ඊට පස්සේ එකට රම්පේ කරපිංච ලුණු සුදු ලුණු එතකොට ලුණු මිරිස් තුන පහ ඒ දේවල් ටික එකතු කරලා මුලින්ම හොඳට කලවම් කරගත්තා. ඊට පස්සේ පෑන් එකකට බටර් ටිකක් එකතු කරගත්තා. බටර් ටික මෙල්ට් වෙගෙන එනකොට මම මේ බණ්ඩක්ක ටික බටර් එකට දාගත්තා. ඊට පස්සේ මේ බටර් එකෙන්ම බණ්ඩක්ක ටික තැම්බෙන්න පොඩි වෙලාවක් තිබ්බා. ඒ අතරේ මම පොල් කිරි ටිකක් ලෑස්ති කරගත්තා. ඉතින් බණ්ඩක්ක ටික හොඳට තැම්බුණාට පස්සේ මම පොල් කිරි ටික එකතු කරගෙන මේ පොල් කිරි ටික හිඳව ගන්න තමයි හදන්නේ. ඉතින් අන්න දැන් පොල් කිරි ටිකත් උතුරගෙන තමයි එන්නේ. ඉතින් තව චුට්ට වෙලාවක් මෙහෙම තිබ්බහම බණ්ඩක්ක එකත් හරි. ඊළඟට මම යන්නේ තම්පලා මැල්ලුම හදාගන්න. කොළ ටික හීනියට ලියාගෙන ඒකට පොල් ලුණු මිරිස් ඒ දේවල් එකතු කරගෙන හොඳට කලවම් කරගත්තා. පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් චුට්ටක් දාලා තෙල් ටික රත් වුණාම අබ එතකොට රම්පේ කෑල්ලක් දාලා ඊට පස්සේ කලවම් කරගත්ත මැල්ලුම එකතු කරගෙන මේක විනාඩියක් වගේ මම හොඳට මලව ගත්තා. ඉතින් දැන් ඔක්කොම ටික මම උයලා ඉවරයි. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ.
ඉතින් ඔන්න මම බත් එකත් බෙදාගත්තා. ඉතින් මේ විදිහට තමයි අද මම උදේ කෑම වේලා හදාගත්තේ. වත්තෙන්ම කඩාගත්ත දේවල් වලින් මාළු ඇරෙන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකම් thank you for watching. සුද්දා ඔයත් හදනවද?